අද අපි මේ වීඩියෝ එක ගෙනාවේ Astra account එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් Monotech account එකක් හදාගන්න හැටි ගෙනාවා. ඉතින් මේ වගේ තමයි මේකත් හදාගන්නේ. ඒකේ වැඩමයි මේකෙත් කරන් තියෙන direct link තියෙන website monetize කරගන්න හැකි ads නැතුව monetize කරගන්න මේකෙත් හැකි. ඉතින් මට දැනට තියෙනවා $39ක account එක බලමු ඉතින් හදාගෙන වැඩේ කරගන්න. මෙන්න මේ link එකෙන් ගිහිල්ලා description එකේ ඇති link එක comment එකේ හරි description එකේ හරි ඒකෙන් ගිහිල්ලා support එකක් දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් Chrome එක ලොච් කරන්න කැමති අය මේකෙන් ගිහිල්ලා sub එකක් දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම මගේ link එකෙන් ගියා නම් open වෙන්නේ ඔයාලට යන්න ඕන තැනටමයි publisher account එකක් හදන තැනට යන්නේ. ඉතින් sign up as a publisher කියලා තියෙනවා. ඉතින් ඉන්නේ click කරගන්න පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට ගහන්න තියෙනවා ඊමේල් එකක්. ඉතින් මම මේ විදිහට මගේ ඊමේල් එක මතක නැහැ. මම ඊමේල් එක copy කරගෙන ආවිල්ලා මේ වෙබ් browser එකේ තියෙන copy කරගෙන ආවිල්ලා මෙන්න මෙතෙන්ට දානවා ඊමේල් එකට. ඊට පස්සේ first and last name කියලා full name එක ගහගන්න මෙතෙන්ට. ඉතින් මම මෙතෙන්ට මගේ නම දාගන්නවා. මගේ නම මොකද්ද? රවිදු ලක්ෂාන්. ඉතින් රවිදු ලක්ෂාන් කියලා මෙන්න මේකට දාගන්නවා. sorry වැරදුනා. LK knowledge කියලා ඒ වෙලාවේ ආවිල්ලා තියෙන ඔළුවට. නෑ වැරදුනා. දැන් රවිදු ලක්ෂාන්. ඊට පස්සේ මේ login කියන තැන මොකක්දයි තියෙන්නේ කියලා මට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා. මගේ account එක ban වුණා මේ scene එක නිසා. ඉතින් මේක තියෙන්නේ ඔයාලගේ user name එක දාන්න. ඉතින් ඔයාලා user name එක දාගන්න මේකට. ඉතින් මම මේ විදිහට LK ලක්ෂාන් කියලා ගහගෙන ලක්ෂාන් මොකද්ද දාන්නේ 1 2 3 4 දාලා password එක දාගන්නවා. මගේ මතක හිටිනම් password එක. ඔයාලා මොකද්ද හිතන්නේ? බොරු password දාවිද කියලා නෑ බා. මම super strong password එකක් දානවා මේකට. ඉතින් messenger මේකේ ඔයාලා contact කරගන්න විදියක් දෙන්න ඕනේ. ඉතින් මම WhatsApp දීලා මගේ WhatsApp number එක ගහ ගන්නවා. ඉතින් blur කරන්න මේක number නැත්තම් call එක ඇන්ඩුලා මයින්ගෙන් මෙහෙම ආකර්ෂණීය වැඩි වෙයි. ඉතින් select your country කියන එකට ශ්‍රී ලංකා කියලා දා ගන්නවා. ඊට පස්සේ term and condition වලට agree වෙනවයි කියලා sign up button එක click කරන්න. මගේ internet මාරම speed නිසා විනාඩි 2ක් විතර ගියා. ඉතින් ඒ අතර කියන්න ඕනේ. කැමති අය subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. මම දන්නව share කරන්නේ නැහැ කියලා උඹලා සල්ලි හම්බ වෙන ක්‍රමයක් හම්බුණා. ඒක මිනිස් human psychology. ඊට පස්සේ Astra එකකින් ඔයාලගේ email එකට දීපු sign up වුණ email එකට confirmation mail එකක් එවනවා. ඉතින් ඒකෙන් confirmation mail එකෙන් confirm කරගන්නේ account එක. ඉතින් මේ විදිහට confirmation mail එකේ mail එකේ link එක click කරලා ගියාට පස්සේ login as a publisher කියන තියෙනවා. ඉන්න එකෙන් ගිහිල්ලා log වෙන්න ඔයාලගේ Astra account එකට. ඩොලර් හම්බ කරේ නැත්නම් එකක්වත් මෙන්න තියෙනවා ක්‍රමයක් Astra and Monotech. ඉතින් ගිහිල්ලා පල්ලෙහාට පටන් ගත්තාද Astra playlist එකක් ඔන්න දැන් මේ වීඩියෝ එක වැටෙනවත් එක්කම Astra playlist එක start කරනවා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා Monotech එක. පළවෙනියට තමයි ඒක දැවේ. ඉතින් Monotech එකේ ටික වීඩියෝ දාලා තියෙනවා. ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යාළුවෝ බලමු මේකේ ඉන්ටර්ෆේස් එක UI එක කොහොමද කියලා. ඔයාලට පුළුවන් direct link එක මේ තියෙන්නේ direct link smart link කියලා මේකේ කියන්නේ. ඉතින් at smart link දීලා අපි smart link එකක් හදාගමු. මේ කියන්නේ අර link එකෙන් ගියට පස්සේ app play වෙන්න යන්නේ scene එක. ඊට පස්සේ traffic type එක adult කියලා දිනනවා. තන්න කට්ටිය දන්නවා. ඒකට හැබැයි සාමාන්‍යයෙන් මම කළා බලලා නැහැ. හොඳ ගානක් හම්බෙනවා ඇති. අපි කරාට පස්සේ මම කියන්න YouTube එකේ හරි වෙන මොකේ හරි Telegram එකේ channel එකක් හදලා තියෙන්නේ. ඉතින් මං කියලා දීපු විදිහට account එක හදාගෙන මෙන්න අනිත් පැත්තට ගිහලා මේ channel එකට set වෙන්න අපේ Telegram channel එකට. ඉතින් chat group එකක් තියෙනවා. මෙන්න තියෙනවා මේ chat. ඒ ටික ඒකේ හරි මොකේ හරි මං දානවා. මේ light එක හරි මොකද්ද මං කියේ හිටි හරි අර show adult ads කියලා තියෙනවා. එන්නේ ඒකට ටික් එක දාන්න එපා. ඊට පස්සේ අම්මට සිරි වෙනවා, කොල්ලට සොරි වෙනවා. ඉතින් ඒක ගැන අපි පස්සේ කතා කරමු. පස්සේ කතා කරමු. ඉතින් මොකද්ද main stream කියන එකට ටික් එක දාලා මෙලෝඩියක් ඔබන්න නැතුව ඔයාලා ඇඩ් දෙන්න. ඒකට හේතුවක් තියෙනවා. ඉස්සරහට ඒක ගැන වීඩියෝ එකක් ගන්න හදිස්සි වෙන්නේ. ඇඩ් දීලා ඊට පස්සේ ඔන්න දෙන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ pending වෙනවා. විනාඩි කිහිපයක් යනවා. සාමාන්‍යයෙන් තප්පර 20ක් වගේ ගියාට පස්සේ refresh කරාට පස්සේ මේක active වෙනවා. මේ smart link එක කියන්නේ අපි කියන්නේ direct link එක. ඉතින් ඔන්න ඔය විදිහට active කියලා තියෙනවා status එකේ. ඊට පස්සේ copy link දෙන්න.
ඔයාලට එඩිට් කරගන්නත් පුළුවන්. මේක අමතක වෙනවා නම් පොඩි පොඩි කේස් තියෙනවා දන්න ඕනේ.